බොයිස් මොකද වෙන්නේ? ෆස්ට් රයිඩ් එක ගන්නේ 20යි 26ට. පසුගිය සමේ කතන්දර ටික ඉන්න පොඩ්ඩක් ඇති වැඩිය වැද්දේ නැහැ එළියට. මොකද මිනිස්සු ඔක්කොම නිකන් ෆයර් වෙලා හිටියේ ලොකු බයික් වල. හප්ප ගත්තයින් පස්සේ කට්ටිය කොහොමද ට්‍රක් පන්න ගන්නේ. ඉතින් ඇතුළට අවදි ගාලා. පදින්න නැතුවත් බෑ ගෙවල් ඇතුළේ තියන්නේ කියනවා නිකන් මේ නිකන් නාස්ති වෙනවා. ටිකක් කෙහෙට මෙහෙට පැදලා එන්ජින් වලට පොඩ්ඩක් දැනෙන්න පදින්න ඕනේ. හැබැයි දැනගෙන පදින්න ඕනේ. පොඩි පාරවල් වල එලවන්න බෑනේ කෙලවෙන්න. හැමදාම කට්ටිය නාගන්නේ ඒක තමයි. පොඩි පාරවල් වල එලවන්න කියලා. දැන් මේ වයින් OMN සමහර රෙජිස්ට්‍රේෂන් වලට ඉතින් පොඩි කේස් එකක් එයි. කරන්න දෙයක් නැහැ ඉතින්. හැබැයි ඉතින් මේකුත් තියෙනවා මේ රෙජිස්ට්‍රේෂන් මේ ඇක්සිඩන්ට් ඉන්න නවත්තන එක නම් මම හිතන්නේ අසාධාරණයි ඒ වැඩේ නම්. මොකද මොක කොහොම ගෙනාවත් කවුරු කොහොම වැද්දත් ඇක්සිඩන්ට් වෙනවා ඒක නවත්තන්න බෑ. ඒකට කරන්න ඉන්න අර පිට රටවල් කරනවා වගේ නියාමනය කරන්න වෙනවා. ඉතින් කාලෙන් කාලෙට නෙමෙයි මුලින් පොඩි එකක් පැදලා ඒකේ එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනාට ඊළඟ ලෙවල් එකට යන්න දීලා ඒ වගේ දෙයක් තමයි ඉතින් කරන්නේ. නැතුව බයික් තහනම් කරලා හරියන්නේ නැහැ. පිළිගන්නවා මේවට මෙහෙ තියෙන පාරවල් නම් මදි. හැබැයි ඉතින් මේ එහෙමනම් ලොකු කැපැසිටි වල වාහනත් නවත්තනවා. අර මේ ඊයේද පෙරේද අර එන තඩි මහපාරේ පොල් ගහක් කඩාගෙන ගියේ පදිගේ එක්ක වේරන්න කියලා කාර් එක. උඩදී එහෙම බැලුවම ඒකත් කේස් එකක් නේ. මේව වෙන්න ඕනේ මේ රෙජිස්ට්‍රේෂන් දෙන්න ඕන මේ සාධාරණ විදියකට